ආයිබෝන්. කාලෙකට පස්සේ මේ නෙත ගැටුණු ප්‍රවෘත්තියක් හින්දා තමයි මේ විදිහට අපි මේ පොඩි කෙටි කතා බහකට මග කියන්න ඕන කියලා කල්පනා කරේ. නිවුස් 19 2025 මැයි 21 වෙනිදා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිනවා මන්දා කුලසිංහ. ඒකේ හෙඩින් එක මේ මාතෘකාව සටහන් වෙන්නේ හාල් නිකන් හම්බ වුණා කිව්ව ජපාන ඇමතිවරයෙක් ඉල්ලා අස් වෙලා. රයිට්. සාමාන්‍යයෙන් මේ රටේ දේශපාලඥයින් Taman දරන තනතුරු වලින් ඉල්ලා අස්වීම පිළිබඳ එහෙම තොරතුරු වාර්තා වෙන්නේ ලංකාවේ නම් ඊටාම අල්පව නේ. Taman දේශපාලනිකව ගත්ත තීන්දුව తీරන කොච්චර වැරදි වුණත් Taman වගකිව යුතු සමහර තීන්දුව తీරන සම්බන්ධයෙන් Tamanට කොතරම් විවේචන එල්ල වුණත් දේශපාලඥ හුඟක් වෙලාවට ඒ පිළිබඳ ස්වයං විවේචනයක යෙදීම ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අපි දකින්න ඊටාම විරල අන්දමින්. අපිට මතක නම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයාගේ කාලයේදී එතුමන් සම්බන්ධ වුණු ඇතැම් මිලදී ගැනීම පිළිබඳව විවේචන එල්ල වෙද්දී ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ වගකිව යුතු කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධ විවේචන එල්ල වෙච්ච අවස්ථාවන් වලදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරපු අවස්ථාවන් වල අපි දැක්කා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා ඒවට කරපු ඇතැම් ප්‍රකාශ නේ රෝහල් ගත වෙන හැමෝම යහතින් ගෙවල් වලට එන්නේ නැහැ වගේ නේද? රෝහල් ඉස්සරහා මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ ඇයි වගේ එහෙම ප්‍රශ්න කිරීම කරා නේ. රයිට්. එතකොට මේ ඒ වගේම තමයි තවත් අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ඒ කාලේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච කාලේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහ බැංකුව අධිපතිවරයා අර්ජුන් මහින්ද්‍රන් මහත්මයාව පත් කරපු අවස්ථාවන් වලදී ඒ සම්බන්ධයෙන් එල්ල වෙච්ච විවේචනවලදී දක්වපු ප්‍රතිචාර. ඒ කියන්නේ දේශපාලඥයෝ Taman කරන කියන කාරණා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ලංකාවේ දේශපාලනය ඇතුලේ නැවත වගවීම ස්වයං විවේචනයක් දේශපාලඥයින් සිද්ධ කරාද නැද්ද කියන ප්‍රශ්නය අර්ථය එහෙම නැගුවොත් එහෙම බොහොම හරි පැහැදිලි අපිට දෙන්න තියෙන උත්තරේ දේශපාලඥයෝ ඇත්තටම Taman කරපු කියපු දේවල් සම්බන්ධයෙන් එහෙම වගවීමක් නැත්නම් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද පිළිගන්න Taman අතින් මොකක් හරි වචනයක් නේ දිව පැටලිලා ලෙස්සලා ගියා නම් රයිට් මට වැරදුනා කියලා අඩුම තරමේ එහෙම වරද නිවැරදි කර ගැනීම පිළිබඳ සදාචාරාත්මක බැඳීමක්වත් තිබුණ නැති තරම්. ඉතින් අදත් ඒක තියෙනවද නැද්ද කියන එක සමහර ලාවට ප්‍රශ්නගත වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච මුල් අවස්ථාවේදී නේද? ආචාර්ය රන්වල නේ මහත්මයා සම්බන්ධ කාරණාවේදී නේද? Tamanට ආචාර්ය පදවියක් තිබුණද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඇතිවෙච්ච විවේචනයේදී ඒ පිළිබඳ Tamanට කරුණු සාධක කරන්න ඕන කිව්ව මිසක් තවමත් ඒ පිළිබඳ කරුණු යාවත් කාලීන වීමක් සිදු වෙලා නැහැ. රයිට්. ඒ නිසා මේ එදාද අදද කියලා නෑ. දේශපාලඥයින්ට සදාචාරාත්මක බැඳීමක් තියෙනවා. Taman කළ කී දේ ගැන ඒ පිළිබඳ වගවීමක් වෙන්න ජනතාවට. රයිට්. ඉතින් මේ ජපාන අමාත්‍යවරයා හා සම්බන්ධ ප්‍රවෘත්තිය මෙන්න මේ විදිහට තමයි දිගහැරෙන්නේ. සහල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට එල්ල වී ඇති විවේචන මැද ජපාන කෘෂිකාමාන්ත අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අසු ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා වෙනවා. මේ ජපානය පිළිබඳව අපි කතා කරද්දී ජපානයේ බොහෝ අවස්ථාවල රජයේ ඒ කියන්නේ දේශපාලන අධිකාරිය රාජ්‍යයේ ඉහළ තනතුරු දරන තැනැත්තන් තමන්ගේ තනතුරට අදාළව යම් වැරදීමක් එහෙම නැත්නම් වරදවා දැක්වීමක් සිදු වුණු බොහෝ වෙලාවන් වලදී ඔවුන් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව සමාවායද සිටිනවා. ඒ එක් වතාවකදී මට සිදුවීම හරියට මතක නැහැ. නමුත් එක්ක දුම්රියක් ප්‍රමාද වීම නිසා ඒ සම්බන්ධයෙන් එක්කෝ අමාත්‍ය ඒ විෂය භාර අමාත්‍යවරයා හෝ ඒ විෂයට අදාළ ඉහළ රාජනිලධාරියා හෝ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ ප්‍රමාදය මං හිතන්නේ මේ මිනිත්තු කීපයක් ඊට ඒ කාලයට සමපාත වන විදිහට ඔහු ජනතාවගෙන් සමාවායද සිටියා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ තමන්ගේ හිස පහතට යොමාගෙන ඒ කාලය ගත කරලා. ඒ කියන්නේ තමන් අතින් වරදක් වුණාම ඒ වරදින් මග ඇරලා යනවට වැඩිය ඒ වරද පිළිබඳව පිළිගනිමින් ඒ පිළිගැනීම කියන එක ඉතාම වැදගත්නේ. දැන් ගැටුම් පිළිබඳ ශාස්ත්‍රීය භාවිතාව තුලත් ප්‍රායෝගික භාවිතාව තුලත් ඔය සංහිඳියාව ඇති කරන යාන්ත්‍රණය ඇතුලේ බොහෝ වෙලාවට මෑත කාලීනව කරන උත්සාහයක් තමයි ඒ වරදකරුවන් සහ ඒ වින්දිතයින් එක මේසයකට ගෙනල්ලා ඒ කියන්නේ ඒ Taman අතින් සිදු වුණු අපරාධ වැරදි පිළිබඳව පිළිගැනීම සහ අනෙක් පාර්ශවයකට සමාව දෙනවා. දැන් හුඟක් වෙලාවට ওই ගැටුම් දුරදිග යන්නේ වරද සිද්ධ වෙච්ච පාර්ශවය ඒක ප්‍රතික්ෂේප කරලා ඒක වහන්න නැත්නම් ඒක වෙන විදිහකට අර්ථකථනය කරන්න ගනු ලබන උත්සාහයන් වලදී තමයි ගැටුම් දිග්ගැස්සෙන්නේ. දේශපාලනය තුලෙත් එහෙමයි. දැන් අපි ඔබට මතක නම් නේද අපි දන්නවා
සෞඛ්‍ය අමාත්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඒ ක්‍රියාකලාපය නැවතවරක් සිහිපත් කළොත් එහෙම නැත්නම් මීට පෙර ලංකාවේ දේශපාලඥයෝ තමන් කරලා කී දේ තමන් අතින් වැරද්දක් වුණා නම් යම් තමන් කරපු ප්‍රකාශයක් පිළිබඳව ඒ තමන් මේ මොහොතේ ලබාගෙන තිබුණු තොරතුරු මත පදනම් වෙලා ප්‍රකාශය කරනවා. නමුත් පසු අනාවරණ වෙන ඒ තොරතුරු නිවැරදි නොවන බව. එහෙනම් දේශපාලඥයාට ලොකු වගකීමක් තියෙනවා. රයිට් මම මේ ප්‍රකාශය මෙන්න මේ දිනවලදී සිද්ධ කරා. හැබැයි මම මේ ප්‍රකාශය කරද්දී මට තිබුණු තොරතුරු ටික මෙන්න මේවා. මෙන්න මේ තොරතුරු මූලාශ්‍ර කරගෙන පාදක කරගෙන තමයි මම මේ ප්‍රකාශය කරේ. මට වැරදීමක් වුණා. සමා වෙන්න. ඒ ප්‍රතිචාරය මම හිතන්නේ ජනතාවට එහෙම ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් ඒ දේශපාලඥයන් පිළිබඳ විශ්වාසය ගොඩනගෙනවා නේ. නමුත් එතෙන්නට අපේ රටේ දේශපාලනයේ සංස්කෘතිකමය වශයෙන් දේශපාලන සංස්කෘතිය දියුණු වෙලා නැහැ කියන කාරණාව ඉතාම පැහැදිලියි. දේශපාලන රැස්වීමකදී තමාට කිසිදු දිනක සහල් මිලදී ගැනීමට අවශ්‍ය නොවූ බවත් තමාට අවශ්‍ය තරම් සහල් සිය ආධාරකරුවන්ගෙන් ත්‍යාග ලෙස ලැබුණු බවත් ජපාන කෘෂිකර්මාන්ත අමාත්‍ය ටකු එටෝ මහතා පවසා තිබුණා. ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ජපානයේ සහල් මිල දරාගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී ඇති පසුබිමක වන අතර එම ප්‍රකාශයට විරුද්ධ පක්ෂයේ සමාජිකින්ගෙන් සහ පාලක පක්ෂයේ ඇතැම් පාර්ශවයන්ගෙන්ද දැඩි විවේචනයකට ලක්ව තිබෙනවා. දැන් මේ කාරණාවේදී ඒ කියන්නේ මේ විරුද්ධ පක්ෂය විතරක් නෙවෙයි පාලක පක්ෂය. ඒ කියන්නේ මේ අමාත්‍යවරයා නියෝජනය කරන කණ්ඩායම ඇතුළුනොත් ඒ සම්බන්ධයෙන් විවේචනයක් විරෝධතාවයක් පළ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ජපානයේ සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අර්බුදයකදී ඊට සමපාතව ආහාර මිලේ සිදුවන වැඩිවීම තරාගතේ නොහැති මට්ටමකදී කෘෂිකර්මාන්තය පිළිබඳ වගකීම දරන අමාත්‍යවරයා කියනවා Tamanට කිසිදු දිනක සහල් මිලදී ගන්න ඕනුනේ නෑ. දැන් මේ මම දන්නේ නැහැ ඌ කළ සම්පූර්ණ ප්‍රකාශය මොන වගේ එකක්ද කියලා. නමුත් මේ ප්‍රකාශය දකින විදිහට හැඟෙනවනේ. ඒ කියන්නේ Taman සහල් මිල දන්නේ නෑ වගේ එකක්. ඒ කියන්නේ ජනතාව දැඩි පීඩනයකින් ඉන්නවා. ඒ පිළිබඳ Taman තරම් තැකීමක් නෑ වගේ. එහෙම නැත්නම් ඒ ගැටලුව පිළිබඳ ඔහුගේ තියෙන අවධානය සහ අවදානම ඒක බොහොම සැහැල්ලු කොට සලකලා ප්‍රකාශයක් කළායි කියන හැඟීම ජනතාව තුළ ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතා ඒ කියන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවේචන එල්ල කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුව එහෙම නැත්නම් පාලක පක්ෂය ඇතුළේ ඒ සම්බන්ධ විවේචනයක් විරෝධතාවයක් එල්ල වෙනවා. ඒ හමුවේ ඊට පස්සේ ජපාන කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම අගමැති කාර්යාලයට බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ පුරවැසියන් ඉහළ යන සහල් මිල ගණන් වලින් පීඩා විඳින අවස්ථාවක තමා අතිශයින්ම උචිත නොවන නුසුදු ප්‍රකාශයක් කර ඇති බවයි. ඉතින් අමාත්‍යවරයා තමන්ගේ ඉල්ලා අස්වීම ලබා දීලා ඔහු තමන් අතින් සිද්ධ වෙච්ච වරද පිළිගන්නවා. මම හිතනවා දේශපාලනයේ ඇතුලේ දේශපාලඥයෙක් තමන්ට අතින් යම් වරදක් සිද්ධ වුණා නම් ඒ වරද පිළිගැනීම. ඒක නැවත වෙන කාරණා වලින් වෙන අයිසින් දාලා ඒක වහලා එතනින් මග ඇරලා නෑ තමන් තවදුරටත් නිවැරදි බව ඔප්පු කරන්න යනවට වැඩිය වරදක් සිද්ධ වුණා නම් ඒ වැරද්ද පිළිගැනීම. ඒක ඉතාම ඉහළ දේශපාලන සංස්කෘතික තියෙන ලක්ෂණයක්. ඉතින් ඕනම වෘත්තියකට අදාළ වෘත්ති ආචාර ධර්ම තියෙනවා. දේශපාලනයේ ඇතුලේ අපි දන්නවා දේශපාලනය කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් එහෙම අපිට නිශ්චිතව නිර්වුල්ව පැහැදිලි කරලා මෙන්න මේකයි කියලා අපිට එහෙම ඉරියන්දලා කොටු ගහලා කියන්න බෑ. ඒක ඇතුලේ වෘත්ති ආචාර ධර්ම මෙන්න මෙහෙම වෙන්න ඕන කියන කාරණාව නෙවෙයි. නමුත් අඩුම තරමේ ඔවුන් ජනතාවට වග වෙන්න ඕන. ජනතාවගෙන් බලය ලබාගත් දේශපාලඥයින්ට පාලකයින්ට ජනතාවත් එක්ක තියෙනවා නෛතික සහ සදාචාරාත්මක බැඳීමක්. ඒතකොට මේ නෛතික සදාචාරාත්මක බැඳීම් හරි තහවුරු වෙන්න ඒ ජනතාව ඉදිරියේ දේශපාලඥයා Tamanගේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඉල්ලා සුනන්ගේ දේශපාලඥයා Taman අතින් සිද්ධ වෙච්ච වැරැද්ද පිළිගන්නවා. ඒක ඊටාම සාධනීය තත්වයක්. පසුගිය වසරේ සිටම ජපානයේ සහල් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර මාර්තු මාසයේ සිට මිල පාලනය කිරීමට එරෙහිව රජය පියවරගෙන ඇතත් එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලබී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉතින් මේ නිවුස් 19 හි උමන්දා කුලසිංහ තමයි 2025 මැයි 21 වෙනිදා මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තිය ඇතුලේ දියුණු දේශපාලන සංස්කෘතික ලක්ෂණ තියෙනවා. මම හිතනවා ඒ වගේ දියුණු දේශපාලන සංස්කෘතික ලක්ෂණ බිහි කරගන්න නම් ජනතාවටත් තියෙනවා ලොකු වගකීමක්. ජනතාව දේශපාලනය පිළිබඳ හොඳ අවධියකින් ඉන්නට ඕන ප්‍රශ්න කිරීම කරන්නට ඕන. එහෙම වුණොත් තමයි දේශපාලඥයින් තමන්ගේ වෘත්තීය ආචාර ධර්ම දේශපාලනයේ පවත්වාගෙන ආ යුතු ආචාර ධර්ම පිළිබඳව උනත් සැලකිලිමත් වෙන්නේ.
එනිසා අපි ආරාධනා කරනවා ජනතාවට දේශපාලනය පිළිබඳ සෑම මොහොතකම හැකි සෑම අවස්ථාවකම යාවත්කාලීන වෙන්න. ඔබේ අදහස් බොහොම නිදහසේ නිරවුල්ව ප්‍රකාශ කරන්න. ඉතින් මේ විග්‍රහය මහා ගැඹුරු දාර්ශනික පැහැදිලි කිරීමක් නෙවෙයි. මේ ප්‍රවෘත්තිය දැක්කාම ඒ පිළිබඳව කතා කරන්න ඕන කියලා හිතුණා. ඒ නිසයි මේ කතාබහ. බොහොම ස්තුතියි.